ජයසේකර කාබනික ගොවිපලේ සාර්ථක බතල වගාවක තමයි මම මේ මොහොතේ රැඳිලා ඉන්නේ. මේ සාර්ථක කාබනික බතල වගාව පිළිබඳව මම අද කතා කරනවා. කාබනික කුරුණෑගල ජයසේකර කාබනික ගොවිපලේ බතල වගා කරන්න මෙන්න මේ වගේ භූමියක් තමයි තෝරගෙන තියෙන්නේ. මේකේ තියෙන්නේ අතරම කියනවා මේක කුඹුරක් ආශ්‍රිත භූමියක්. වතුර රැඳෙන ඒ වගේම මඩ සහිත ගතිය වැඩි මේ වගේ භූමියක් තමයි තෝරගෙන තියෙන්නේ. මේකේ අතරම තනකොළයි සහ වෙනත් වල් වර්ග තියෙන්නේ. මෙන්න මේ භූමිය තමයි මේ සාර්ථක මේ එහා පැත්තේ හදලා තියෙන සාර්ථක බතල වගාව කරලා තියෙන්නේ. අපි බලමු මේ වගේ භූමියක් මෙච්චර සාර්ථක බතල වගාවක් කරන්න කොහොමද මේ වගාව කරේ කියලා ඒ භූමියටම ගිහිල්ලා අපි බලමු. ජයසේකර කාබනික ගොවිපලේ මේ සාර්ථක බදල වගාවට දැන් මාසයක් වයසයි. මේක 100%ක්ම මේක විශේෂත්වය තමයි මේ ගොවිපලේ මේ වගා කරලා තියෙන බතල 100%ක්ම ඕගනික් ක්‍රමයට වගා කරලා තියෙන්නේ. රසායනික දේවල් භාවිතා කරලා නැහැ, වල් මර්ධනයට වල්නාශක භාවිතා කරලා නැහැ. ඒ නිසා ඊටමත් පරිස්සමෙන්, ඒ කියන්නේ ඊටමත් පරිශ්‍රමයක් යොදලා සාර්ථකව මේ දක්වා බතල වගාව පවත්වාගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට අපි මුලින්ම බලමු මම ඉස්සලා පෙන්නුවා වගේ වල් වැවිච්ච මුඩු ඉඩමක් තමයි මේ තෝරාගත්තේ බතල වගා කරන්න. කුඹුරක් කියලා අපිට සඳහන් කරන්න පුළුවන් මේ තෝරාගත්ත භූමිය. ඒ භූමියේ මුලින්ම මේ ජයසේකර කාබනික ගොවිපලේ සේවකව කරලා තියෙන නැත්නම් නිලධාරීන් කරලා තියෙන මේක මුලින්ම කරලා තියෙන්නේ කීප වතාවක් මේකේ වල් මර්ධනය කරලා තියෙනවා. මොකද වල් නාශක භාවිතා කරන්නේ නැති නිසා කීප වතාවක්ම වල් මර්ධනය කරලා ඊට පස්සේ අඩි 1.5ක වැටි දාලා තියෙනවා, අඩි 1.5ක කාණු දාලා තියෙනවා. ඒ කියන්නේ මේ වැටියත් අඩි 1.5ක් උතර උස්සලා තියෙනවා. ඊට පස්සේ නැවත මේකේ වල් මර්ධනයක් කරලා තියෙනවා. ඊට පස්සේ මේකේ ගොම පොහොර සහ කුකුල් පොහොර සහ කරදහයියා මේකට දාලා හොඳට පසත් එක කලවම් කරලා තියෙනවා අඟල් 4ක් විතර ගැඹුරට. ඊට පස්සේ තමයි මේක හොඳට මේ බෙඩ් එක හදලා නැත්නම් වැටිය හදලා හොඳ නිරෝගී නැත්නම් මේ කාබනික ගොවිපලේම මීට පෙර හදපු බතල වලින් මේ දඬු ලබාගෙන තියෙනවා. එතකොට මේ දඬු ගන්නකොට විශේෂයෙන්ම දල්ල සහිත පුරුක් 6ක් විතර තියෙන දඬු තමයි ගන්න ඕනේ. ඒ විදිහට ගත්ත දඬු තමයි මේකේ අඩියෙන් අඩියට මේ විදිහ හදලා තියෙන්නේ. මේ වෙනකොට අපි මේක නැවතත් කාබනික පොහොර මේකට යොදලා තියෙනවා. ඊට පස්සේ පස් දාලා තියෙනවා. ඊට පස්සේ මේ වෙනකොට දැන් ඊටම සාර්ථක වර්ධනයක් වෙලා තිනවා මේ මාසික වර්ධනය. ඒකට මාස 3මාරෙන් 4න් මේක අස්සන් නෙලන්න පුළුවන්. තව මාස 3කින් විතර අස්සන් නෙලන්න පුළුවන්. දැනට මේක වයස මාසයයි. අපි මේක විශේෂයෙන්ම මේක හොඳ අස්සනක් ගන්න නම් මේක අනිවාර්යෙන් වැල් පෙරලීම කරන්න ඕනේ. අපි දැන් එක වතාවක් වැල් පෙරලීම කරලා තියෙන්නේ. තවත් මාසයකින් අපි මේක නැවත වල් පෙරලීම කරලා තියෙනවා. ඊට පස්සේ මේකේ වැල් පෙරලීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අය මේකේ වල් මර්ධනයක් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. මේකේ ඇතුලේ සම්පූර්ණ මේ වැල් ටික වැවිලා තියෙන බතල වැල් වැල්ලෙන්ද ඉබේම මේක වල් මර්ධනයක් වෙනවා. ඒ වගේම තමයි මේකේ විශේෂත්වය මේක මම කියවනේ මේක සාමාන්‍යයෙන් වෙල් ආශ්‍රිත භූමියක්. ඒ නිසා මේකේ වතුර තියෙනවා. මේ හැම කාණුවකම වතුර යවලා තියෙනවා. ඒකෙන් අපි බලාපොරොත්තු වෙනවා මේක කාබනික ගොවිපලන් නිසා විශේෂයෙන්ම බතල වගාවට මීයන්ගෙන් හානිය තියෙනවා. මීයන්ගෙන් සහ වෙනත් කුමින්ගෙන් හානිය වළක්වීම සඳහා මේ කාණු දිගටම අපි වතුර යවලා තියෙනවා. ඉතින් මේකේ දැන් අපි අතර මේකට විශේෂයෙන්ම බතල වලට අපිට කෘමිනාශකයක් අපි භාවිතා කරන්නේ නැහැ. රසායනික පොහොර භාවිතා කරන්නේ නැහැ. කාබනික විතරයි භාවිතා කරන්නේ. ඒ නිසා ඊටම සාර්ථක වෙලා තියෙනවා. එතකොට කවුරු හරි කියනවා නම් රසායනික පොහොර නැතුව බතල වගා කරන්න බෑ කියලා හොඳමට ඔප්පු කරලා තියෙනවා ජයසේකර කාබනික ගොවිපල. එහෙනම් මේක මේ විදිහට ඔබටත් පුළුවන් සාර්ථක බතල වගාවක් කරන්න.